Welcome to the Hello Dash YouTube channel. ඉතින් ඔන්නද මම ඔයාලට ෂෙයා කරගන්නේ මගේ first tour experience එක ගැන. මගේ first tour එක යන්නේ 2022. ඉතින් මේ tour එක ඩුබායි වලට තමයි යන්නේ. ඒකට හේතුව තමයි 2022 කොරෝනා පැන්ඩමික් එක ඉවර වෙගෙන යන අන්තිම කාලේ වගේ. ඉතින් ටුවරිස්ට්ලාට මුලින්ම ඕපන් කරපු රට තමයි ඩුබායි. ඒ නිසා තමයි අපි ඩුබායි වලට tour එක යන්න දාගන්නේ. ඉතින් අපේ first tour එක නිසා අපි පොඩ්ඩක් excited වෙන නිසා ගොඩක් අය අපිට recommend කරා හොඳ travel agency යන්න කියලා. ඉතින් අපි ඒ අනුව Jetin Travels වලින් තමයි අපේ first tour එක organize කරගත්තේ. tour එකේදී අපි තුන්දෙනාම work කරන නිසා අපිට එක දවසක නිමාඩු ගන්න හරි අමාරුයි. ඒ නිසා අපි අවුරුදු දවස්වල තමයි ගියේ. ඒ කියන්නේ අප්‍රේල් 13 වෙනිදා ඉඳලා අප්‍රේල් 17 වෙනකන් තමයි අපේ tour එක organize කරගත්තේ. අපි tour එක යන කාලේ ඩොලර් රේට් එක පොඩ්ඩක් වැඩි වෙන කාලයක්. අපේ පැකේජ් එක තිබුණේ 2.41. මේක අපේ first tour එකෙන් අපි පොඩ්ඩක් excited. ඒ නිසාම අපි travel agent එකෙන් ඇහුවා මේ tour package එක මොන වගේද, මේකට include වෙන්නේ මොනවාද, එතකොට ticket fare එක කොහොමද, ඊළඟට flight times කොහොමද, එහෙ අපිට කොහොමද අපි assist කරන්නේ, මේ හැමදේම අපි travel agent එක කතා කරා. එතෙන්දී කිව්වේ අපිට ඔයගොල්ලන් young generation එකේ කට්ටියක් නිසා ඔයගලන්ට ලස්සන sightseeing තියෙනවා, entertainment sites ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන් Google එකෙන් YouTube එකෙන් ඔයගොල්ලන්ට satis sightseeing ටික select කරලා එයාලට එවන්න කිව්වා. එතකොට එයාලා suggest කරන වලින් හොඳ දේවල් එයා discuss කරලා අපේ package එකට include කරලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් මේ තියෙන්නේ මම tour එක යන්න ඇඳුම් organize කරගත් විදිහ. මම එක එක දවසට අදාළ වෙන විදිහට ඇඳුම් ටික, slippers ටික, zip-seal bag වල දාලා organize කරගත්තා. ඒක ඇත්තටම ලේසි මට. ඉතින් අපි මේ tour එක ගියේ Emirates flight එකේ. ඉතින් ඒකෙදි අපිට 20 කිලෝ luggage එකක් අරන් යන්න පුළුවන්. ඊට අමතරව මම ඉතින් hand luggage එකක් ගත්තා. මොකද අපිට මේක මදි වුණොත් එනකොට hand luggage එකෙත් අපිට බඩු දාගෙන ඉන්න පුළුවන් නිසා. ඉතින් මේ කොරෝනා ඉවරගෙන යන අන්තිම කාලේ නිසා අපිට ෆ්ලයිට් එක නගිනකොටත් මාස්ක් එක අනිවාර්ය වුණා. ඒ වගේම ස්මාර්ට් වැක්සින් කාඩ් එකත් අනිවාර්ය වුණා. ඒක අනිවාර්යෙන් අපි බෝඩින් පාස් ගන්නකොට ඒගොල්ලන්ට ඉදිරිපත් කළා තමයි බෝඩින් පාස් එක ගන්නත් තිබුණේ කාලේ. ඉතින් මේ ෆ්ලයිට් එක අපි ලංකාවෙන් ගියේ 3:50 විතර මට මතක විදිහට. ඊට පස්සේ එහෙට රීච් උනේ උදේ 6ට. එහෙදි ගයිඩ් කෙනෙක් අපි එයාපෝට් එකෙන් පික් අප් කරලා හොටෙල් එකට ඩ්‍රොප් කරා. හොටෙල් එකේ චෙක් ඉන් දෙනකන් අපි ඩේ ටු ඩේ ෂොප් එකට ගිහිල්ලා shopping කරා දවල් 2 වෙනකන්. ඉතින් හවස රෙස් කළා අපි ගියේ ඩිනර් ක්‍රූස් එකට. මේක ඇත්තටම හරිම ලස්සනයි. ඉන්ටර්නැෂනල් බුෆේ එකක් තමයි තිබුණේ. බුෆේ එකෙන් පස්සේ අපිට එයාලගේ රූෆ් টොප් එකේ තිබුණා එන්ටර්ටේනින් සයිඩ් එකක්. මියුසික් ප්ලේ කරා. එතන අපි හිතුවත් නැති විදිහට ගෙස්ලා එන වෙලාවට ඩාන්සර්ස්ලා ඔඩියන්ස් එක මැදින් ඇවිල්ලා ඩාන්ස් කරා. අපි හිතුවත් නැති සර්ප්‍රයිස් එකක් වුණා අපිට ඒක. මේ ක්‍රූස් එක පොඩි ලේක් එකක් වගේ තමයි වටේම යන්නේ. ඉතින් ඩුබායි සිටි එකම මේ ක්‍රූස් එකෙන් ගිහිල්ලා පෙන්නනවා. හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන ඒ ලස්සන ඩාන්සින් ඉවෙන්ට්ස් ටික ඇත්තටම මේක මාරම සර්ප්‍රයිස් එකක් වුණා. ඇවිල්ලා හිටපු හැමෝටම. මොකද අපි හිතුවත් නැති විදිහට තමයි මේ ඩාන්සින් ඉවෙන්ට් එක ස්ටාර්ට් කරේ. ඒ වගේම එයාලගේ කල්චරල් ඩාන්ස් ඉවෙන්ට්ස් වගේ තිබ්බ. ඒවත් හරිම ලස්සනයි, හරිම ඇට්‍රැක්ටිව්. ඉතින් මේ තියෙන්නේ ඩුබායි අයි එක. ඉතින් ෆස්ට් ඩේ එකේ ඩිනර් ක්‍රූස් එකෙන් පස්සේ පහුවෙන්දා අපිට තිබුණේ ඒත් හවසම IMG ඇඩ්වෙන්චර් පාක් එකට යන මේක ඉන්ඩෝ කානිවල් එක. මේකෙදි අපිට පොඩි මැප් එකක් දෙනවා. ඒ මැප් එකට අනුව තමයි අපිට යන්න තියෙන්නේ. මේක කාටුන් වර්ල්ඩ් එකක්. ඒ කියන්නේ එක එක තීම්ස් වලට එක එක සයිට්ස් හදලා තියෙනවා. අපිට එන්ටර්ටේන්මන්ට් සයිට්, ඒතර ගේම්ස් ප්ලේ කරන්න, ඒ වගේම සොෆ්ට් ටොයි වින් කරන්න, මේ වගේ ගොඩාක් එන්ටර්ටේන්මන්ට් සයිට්ස් තිබ්බ. හරිම ලස්සන තැනක් ඒක. ඉතින් මේකත් හරියටම යුනිවර්සල් ස්ටුඩියෝ එක වගේම එකක් තමයි. මේක ඔයගලන් කාටුන් කැරක්ටර්ස් වලට ආස නම් බලන්නම යන්න ඕනේ තැන. මේකේ මිනියන්ස්, ඊළඟට ජුරාසික් පාක්, ඊළඟ ඇවෙන්ජර්ස්, ඒ වගේ ගොඩාක් කාටුන් කැරක්ටර්ස් වල තීම් පාක්ස් තමයි තිබුණේ. ඒ වගේම මේක ඉන්ඩෝ තීම් පාක් නිසා වැස්සෙන් අවුවෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඉන්ඩෝ තීම් පාක් නිසා හොඳට එයාර් කන්ඩිෂන් කරලා හදලා තියෙන්නේ. ඒ නිසා ගේම්ස් ප්ලේ කරන අයට, ඊළඟට කාටුන් කැරක්ටර්ස් බලන්න ආස අයට, මේ හැමෝටම ඇත්තටම හොඳම තැනක් තමයි මේ IMG ඇඩ්වෙන්චර් පාක් කියන්නේ. ගේම්ස් විතරක් නෙමෙයි, ඔයගලන්ට මේ තීම් පාක් එක ඇතුලේ හොඳ ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. ඔයගලන්ට කැමති විදිහ කෑම කන්න පුළුවන් ඉන්දියන්, වෙස්ටර්න්, මේ වගේ ගොඩාක් ෆුඩ් කෝට් වල shops තිබුණා. මන්නම් ආසෝනේ මේක ඇතුලේ තියෙන ගේම්ස් ප්ලේ කරන්න. මොකද මේකේ ගේම්ස් ප්ලේ කරාම හරිම ෆෙයා විදිහට තමයි gift දෙන්නේ. ඒ වගේම ඔයා පෙරදුනත් පොඩි මිනි gift එකක් හරි හම්බෙනවා. ඉතින් මම ඒකට හරිම ආසයි. මේ තියෙන ඉතින් තීම් පාක් එකේ ඇතුලේ තියෙන එක එක තීම්ස් වලට එක එක
කාටුන් කැරක්ටර්ස් වලට යාලා හදලා තියෙන ඇනිමේෂන්ස් ඒ වගේම ඇඩ්වෙන්චර් ගේම්ස් උත් තිබුණා. පොඩි බබාලට හරින ගේම්ස් උත් තියෙනවා. මාරම ෆන් තැනක් මේක. සමහර ෆොටෝ බූත් උත් තියෙනවා. අපිත් ඉතින් එකක් ගත්තා. තර්ඩ් ඩේ එකේ තිබුණේ අපිට ඇට්ලාන්ටික් වෝටර් පාක් එකට යන්න. ඒකෙදි නම් හැබැයි මගේ ෆෝන් එක මම ලොකර් එකට දාලා ගියේ. ඒ නිසා එක වීඩියෝ එකක් වන්නේ. ඊළඟට තිබුණේ ඩුබයි මෝල් ඇක්වාරියම් එක. ඒකට යන්න තිබුණේ shopping mall එකක් හරහා. ඒ කියන්නේ මාරම එක ලොකු ඇක්වාරියම් එකක් තමයි. ඔයගලන්ට මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ හෙන උස්ස ටැංකිය වල තමයි මේ වගේ මාළු හිටියේ. ගොඩක්ම හිටියා ෂාක්ස්ලා. ඉතින් මේවා මේ වගේ රටකට ගිහිල්ලා බලන්න හම්බෙනවා කියන්නේ ලොකු වාසනාවක්. ඉතින් මෙතනින් ඇතුළට යන්න තියෙන තවත් ඉන්ඩෝ සූ එකක් වගේ තියෙන ඉන්ඩෝ ඇක්වාරියම් සූ එකක්. මේ ඒකෙදි ගත්ත ෆොටෝස්. ඉතින් මේ වගේ ලස්සන එන්ටර්ටේන්මන්ට් සයිඩ් උත් ඔයගලන්ට මේවල ගන්න පුළුවන්. මේ ඇක්වාරියම් එකේ ගොඩාක් හිටියා කිඹුල්ලු ජෙලිෆිෂ්ලා සහ දැකපු නැති මාළු වර්ගත් හිටියා. ඉතින් ස්ට්‍රෙස් රිලීෆ් එකටත් මාරම හොඳයි මේ වගේ ඇක්වාරියම් එක ඔයගොල්ලන් විසිට් කරනවා නම්. ඇක්වාරියම් එකෙන් පස්සේ අපිට යන්න තිබුණේ බර්ච් කලිෆ් එකට. මේක තමයි ලෝකයේ උසම ගොඩනැගිල්ල. මට මතක විදිහට තට්ටු 163ක් තියෙනවා මේ බර්ච් කලිෆා බිල්ඩින් එකේ. හැබැයි අපිට යන්න දෙන්නේ 124 වෙනි තට්ටුවට මට මතක විදිහට. එතනින් උඩටත් තියෙනවා තට්ටුවට. ඉතින් මේක අපි යන්න තියෙන්නේ ලිෆ්ට් එකකින්. මේ ලිෆ්ට් එක තප්පර ගාණක් ඇතුළත 124 වෙනි තට්ටුවටම යනවා. බර්ච් කලිෆා බිල්ඩින් එක විසිට් කරාට පස්සේ අපිට හවස යන්න තිබුණේ ඩෙසර්ට් සෆාරි එකට. මේකත් මං ආස මාර්ම ඇඩ්වෙන්චර් සයිට් සීන් එකක්. ඔයාලට මේ ඇතුළේ ඉන්න hina වෙන විදිහෙම තේරුම් ගන්න පුළුවන් මේක ඇත්තට කොච්චර ෆන් එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට් එකක්ද කියලා. මේකෙදි කාන්තාරයේ එක එක වැලිස්තර තියෙනවානේ. මේ වැලිස්තර වලින් ජීප් එක යනකොට අපිව එක විදිහට මේ ගැස්සෙනවා. මේක ඇත්තටම හරිම ෆන් දෙයක්. පොඩ්ඩක් ඇඩ්වෙන්චර්. මොකද ටිකක් උස තැන් වලට යන පොඩක් බය හිතෙනවා. හැබැයි මේක හරිම ෆන්. අන්තාරෙම මේ අපි අරන් යන එක තැනකට එක්කගෙන ගිහිල්ලා අපිට බහැලා පොඩ ඇවිදින්න කියනවා. ඉතින් මෙතන හරි ගැඹුරුයි මේ වැලිස්තර හැදිලා තියෙන විදිහ. කකුල ඇත්තටම එරෙනවා. හැබැයි මේක ඔයගොල්ලන්ට ජීවිතේට හම්බෙන්නේ නැති හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ නිසා ඔයාලා ඩුබයි ටුර් එකක් යනවා නම් අනිවාර්යයෙන්ම ඩෙසර්ට් සෆාරි එක ඉන්ක්ලූඩ් කරගන්න. මේක ඇත්තටම ජීවිතේ ඔයගොල්ලන්ට මාරම විදිහට වටින සයිට් සීන් එකක් වෙයි. ඩෙසර්ට් සෆාරි එකේ අපිට ඩිනර් එකත් ඉන්ක්ලූඩ්. ඉතින් සෆාරි එකෙන් පස්සේ අපි එක්කගෙන යන්නේ ඩිනර් එක ගන්න තැනට. එතෙන්දී යාළගේ කල්චරල් ඩාන්ස් ඒ වගේම ගිනි කෙලි සංදර්ශන මේ වගේ ගොඩාක් දේවල් එක්ක තමයි අපිට ඩිනර් එක ගන්න තියෙන්නේ. ඉතින් එතනත් හරිම එන්ටර්ටේනින් සයිඩ් එකක්. මේ වගේ ගොඩාක් එන්ටර්ටේනින් සයිඩ්ස් ඉවර වුණාට පස්සේ අපේ ඩ්‍රයිවර් ඇවිල්ලා අපි පිකප් කරා. අපි හෝටල් එකට ගිහින් දැම්මා. මට මතක හිටියේ මේ වෙලාව නර 10:00 පහු වෙලා. ඉතින් මේ ටුර් එකේ ලාස්ට් ඩේ එක නිසා අපි හෝටල් එකට ආපු ගමන්ම අපේ shopping කරපු බඩු ඔක්කොම arrange කරගත්තා. මොකද පහුවෙනිදා අපිට රූම් එක දෙන්න තියෙනවා 12ට. ඉතින් අපිට ගොඩාක් වෙලා එළියේ ඉන්න තිබුණේ නැහැ. ඉතින් ටයිම් එකක් නැති නිසා අපි මේ විදිහට අපි ලංකාවට අරන් යන බඩු ටික පැක් කරගත්තා. ගොඩාක් දේවල් shopping කරේ day to day shops වලින්. මොකද ඒවල හරිම ලාභයි සහ ඒ price එකට මාර worth මේ බඩු ඔක්කොම. ඉතින් අපි ගොඩාක් ගත්තේ බෙදන්න තමයි chocolates ඒ වගේම තව stationery items ඒ වගේ ගොඩාක් දේවල් ගත්තා. අපි ලංකාවට යන දවස ඩුබායි එයාපෝට් එක ගොඩාක් ලොකුයි. ඉතින් අපිට මෙට්‍රෝ එකකින් තමයි අපේ ගේට්ස් වලට යන්න තිබුණේ. ඒකත් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන වෙලාවේ. ඒ වලින් අපිට හවස තමයි යන්න තිබුණේ. ලංකාවට රීච් වෙන්නේ රෑ 10:10ට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ෆස්ට් ටුර් එක්ස්පීරියන්ස් එක අපිට ලැබුණේ. ඉතින් ඔයත් ඉස්සරහට ඩුබයි ටුර් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකක හම්බෙමු. බයි.